අයිබෝන් ඔබ එකතු වෙන්නේ මෙලිපොනි කල්චර් ඉන් ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක. මේක තමයි ලංකාවේ කණේ බිඟු පාලනය. එහෙම නැත්නම් මෙලිපොනි කල්චර් වෙනුවෙන් හැදුණු පළවෙනි YouTube channel එක සහ මේ වීඩියෝ එක තමයි ඒ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. මුලින්ම බලමු කණේ බිඟු පාලනය කියන්නේ මොකක්ද කියලා. කණේ බිඟු පාලනය කියලා කියන්නේ කණේ බිඟු පැණි, ඒ වගේම පරාග සහ ප්‍රොපොලිස්. ඒ කියන්නේ ලාටු අස්වනු ලෙස ලබා ගැනීම උදෙසා කණේ බිඟුන් නැති කිරීම සහ භෝග පරාගණය උදෙසා කණේ බිඟුන් නැති කිරීම තමයි කණේ බිඟු පාලනය කියලා කියන්නේ. අපි බැලුවොත් එහෙම ලෝකේ විශේෂයෙන්ම සමකේ ආසන්නයේ එහෙම නැත්නම් නිවර්තන කලාපයේ තමයි කණේ බිඟුන් ව්‍යාප්ත වෙලා ඉන්නේ. ඉතින් ඉන්දියාව ඒ වගේම අග්නිදිග ආසියානු රටවල් තායිලන්තයේ මැලේසියාව වගේ ඒ වගේම ලතින් ඇමරිකානු රටවල් සහ ඕස්ට්‍රේලියාවේ උතුරු කෙළවරට වෙන්න කණේ බිඟු පාලනය කර්මාන්තයක් විදියට දියුණු වෙලා තියෙනවා. ඉන්දියාව වගේ රටවල් ගත්තාම කණේ බිඟු පාලනය කරලා ඒගොල්ලෝ කණේ පැණි විදේශයන් වලට අපනයනය කරනවා. කණේ පැණි වල ඇත්තරම ලොකු වාණිජ වටිනාකමක් තියෙනවා. අපේ දේශීයව ගත්තොත් එහෙම විශේෂයෙන්ම සිංහල වෙදකමේ ඒ වගේම ආයුර්වේද වෙදකමේ කණේ පැණි එම වට්ටෝරු වල අඩංගු වෙනවා. ඉතින් අපිට රටක් විදියට ගත්තාම අපි මේ වෙලාවේ ඇත්තරම අපි අලුතෙන් ආදායම් උත්පාදනය කරන මාර්ග හොයමින් ඉන්න වෙලාවක්. ඉතින් අපිට මේ කණේ බිඟු පාලනය කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කරලා අපිට ආදායම් උත්පාදනය කරන්න විශේෂයෙන්ම කණේ පැණි නිෂ්පාදනය කරලා දේශීය වගේම අපනයන කිරීම මගින් අපිට ලොකු ආදායමක් උත්පාදනය කරගන්න ලොකු විභවයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පොල් වගාව, ඒ වගේම පළතුරු වගාව, ඒ වගේම එළවලු වගාව ආශ්‍රිතව කණේ බිඟුන් ඇති කරලා එම භෝගවල අස්වනු වැඩි කර ගැනීමට අපිට ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් මගින් අපිට කණේ බිඟු පාලනය ලංකාවේ කර්මාන්තයක් ලෙස ස්ථාපිත කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා. කණේ බිඟු පාලනය ආරම්භ කිරීම සඳහා මුලින්ම අපිට කණේ බිඟු ජනපදයක් සපයා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි මේ වගේ ස්ථානයක. දැන් මෙතන මේ පෙට්ටියක් ඇතුලේ කණේ බිඟු ජනපදයක් තියෙනවා. ඒ වගේ පහසුවෙන්ම විවෘත කරගත හැකි ස්ථානයක තියෙන කණේ බිඟු ජනපදයක් අපිට පාලනය කිරීමට හැකි වෙන පරිදි වෙනත් පෙට්ටියකට හෝ කණේ බිඟු පාලනය සඳහාම නිෂ්පාදනය කරලා තියෙන ගෘහයකට අපිට දාගන්න පුළුවන්. ඒ වගේම අපිට කණේ බිඟු පාලකයෝගෙන් කණේ බිඟු ජනපදයක් මිලදී ගැනීමටත් පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් අපි ළඟ දැනටමත් තියෙන කණේ බිඟු ජනපදයකින් තව අලුතෙන් ජනපදයක් බෝ කරගන්නත් පුළුවන්. ඒ වගේම තව බිත්ති, කොන්ක්‍රීට් බැමි වගේ ස්ථානවල තියෙන කණේ බිඟු ජනපද අපිට පුළුවන් විවිධ ක්‍රම මගින් පාලනය කළ හැකි පෙට්ටියකට හෝ වෙනත් ගෘහයකට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද අපි කරන්න යන්නේ මේ වගේ පහසුවෙන් විවෘත කර හැකි ස්ථානයක තියෙන කණේ බිඟු ජනපදයක් ඒක විවෘත කරලා පහසුවෙන්ම පාලනය කළ හැකි ගෘහයකට දාගන්නේ කොහොමද කියන එක තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. අපි අද මේ ජනපදය දාගන්න යන්නේ කණේ බිඟු පාලනය සඳහාම දේශීයව නිපදවලා තියෙන මේ මැටි වලින් හදපු කණේ බිඟු ගෘහයට තමයි මේ ජනපදේ දාගන්න යන්නේ. මම මේක ගැනත් පොඩි විස්තරයක් කරන්න. මේක ඇත්තටම කණේ බිඟු පාලනය සඳහාමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක දිත්ත කුටීර මැටි කණේ බිඟු හයිවය කියලා කියනවා. ඒ වගේම අපි මේක මෙලි හයිව කියලා හඳුන්වනවා. මේකේ විශේෂත්වය තමයි මේකේ කුටීර දෙකක් තියෙනවා. මේ පළවෙනි කුටීරේ තමයි පිලා කුටීරේ. මේකට තමයි අපි මුලින්ම ජනපදයක් දාන්නේ. ඊට පස්සේ මේකේ වෙනම තියෙනවා පැණි කුටීරය. එතකොට පිලා කුටීරයට දාන ජනපදයේ කාලයක් යනකොට පැණි කුටීරේ පැණි බැඳීම සිද්ධ කරනවා. ඉතින් ඒ එහෙම බඳින පැණි අපිට
මේ පිලා කුටීරයේ ඉන්න පිලවුන්ට කිසිම හානියක් නොවි පහසුවෙන්ම නෙලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි මේ මෙලිහැවි එකේ තියෙන විශේෂත්වය. අපි බලමු අද මේ පෙට්ටියේ තියෙන කණේබිඟු ජනපදයේ කොහොමද මේ මෙලිහැවි එකට දාගන්නේ කියලා. කණේබිඟුන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ට්‍රින්ග්ලස් බීස්ලා කියලා. ඒකේ තේරුම තමයි විතක් නොමැති බිඟුන් කියන එක. ඉතින් කණේබිඟුන්ට අපිට දෂ්ට කිරීම සඳහා විතක් පිටලා නැහැ. නමුත් අපි මේ වගේ අවස්ථාවකදී අපේ මුහුණ ඒ වගේම නාස්පුඩු කන් ආදියට කණේබිඟුන් රිංගීම එහෙම නැත්නම් ඇලීම වැළැක්වීම සඳහා මෙන්න මේ වගේ දැල් තොප්පියක් පාවිච්චි කරනවා. ඒ වගේම අපිට මේ අවස්ථාවේදී මේ පෙට්ටිය විවෘත කර ගැනීම සඳහා මේ වගේ ලොකු පිහියක් ඒ වගේම කණේබිඟු වද වෙන් කර ගැනීම සඳහා මේ වගේ තව කුඩා පිහියක් අවශ්‍ය වෙනවා. මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මහ කණේබිඟු ජනපදයක්. ලංකාවේ කණේබිඟු විශේෂ 3ක් ඉන්නවා. ඒකෙන් විශාලම විශේෂය තමයි මහ කණේබිඟු. අපි මුලින්ම මේ පිහිය ආධාරයෙන් මේ පෙට්ටිය විවෘත කරගමු. බලමු මේ කණේබිඟු ජනපදයේ වද කොහොමද පිටලා තියෙන්නේ කියලා. මේ ස්ථානයේ තියෙන්නේ පිලාවද. බැලුවොත් එහෙම අපිට පාට දෙකකින් පිලාවද පේනවා. මෙතන මේ තද පාටට පේන පිලාවද ඇත්තටම නොමේරූ පිලාවද. ඒ වගේ මේ ලා පාටට සුදු පාටට හුරු පැහැයකින් තියෙන්නේ මේරූ පිලාවද. ඒ වගේම අපිට දකින්න පුළුවන් පැණිවද තියෙනවා මේ ස්ථානයේ. ඒ වගේම මේ ඒ අතරින් පතර තියෙනවා පරාග පුරවන ලද පරාගවද. ඊළඟට ඇත්තටම අපි කරන්නේ මේ මැටි හයිවේට එහෙම නැත්නම් මෙලි හයිවේකට මේ ජනපදයේ දා ගැනීම සඳහා මේ ජනපදයේ ඇතුලෙන් අපි මේ විදිහට ලාටු අරගෙන දිනවා. ඒ ලාටු මෙහි පිවිසුම් දොරටුවේ මේ විදිහට ආලේප කර ගැනීම සිදු කරනවා. මෙහෙම කරන්න එකක් තමයි මේ ජනපදයේ මේ අලුත් මෙලි හයිවේකට දැම්මට පස්සේ ඔවුන්ට මේ පිවිසුම් දොරටුව සොයා ගැනීම පහසු වෙන්නත් ඒ වගේම කුහුඹුවන් වගේ ආක්‍රමණශීලී සතුන් මේ මෙලි හයිවේ එක ඇතුළට ඇතුල් වෙන එක වළක්වන්නත් තමයි අපි මේ ලාටු මේ විදියට මෙලි හයිවේ එකේ එන්ට්‍රන්ස් එකේ එහෙම නැත්නම් පිවිසුම් දොරටුවේ මේ විදියට රඳවන්නේ. ඊට පස්සේ පිලා කුටීරය සහ පැණි කුටීරය වෙන්වන ස්ථානයේ අපි මෙන්න මේ විදියට රැජින බැහැරක තැටියක් යොදනවා. ඒ තැටිය ස්ථාපිත කරන ස්ථානයේ ජනපදයෙන් ගත්ත ලාටු ගාලා අලවා ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම මේ රැජින බැහැරක තැටියේ තියෙන සිදුරු අපි දැනට తాවකාලිකව වසා දැමීම සිද්ධ කරනවා. පස්සේ ජනපදයේ මේ මෙලි හයිවේ තුල ස්ථාපිත වුණාට පස්සේ පැණි බැඳීම සඳහා අපි මේ සිදුරු විවෘත කිරීම සිද්ධ කරනවා මාස කිහිපයකට පසුව. අපි ඊට පස්සේ කරන්නේ මේ පිලාවද ප්‍රවේශමෙන් ඉවත් කරලා මේ මෙලි හයිවේ එකේ තැන්පත් කරන එක. මෙහිදී මේරු සහ නොමේරු පිලා කොටස් සමානව ලබා දෙන්න ඕනේ මේ අලුත් මෙලි හයිවේ එකට. එසේ
පිලාවද මෙහෙම අයින් කර ගන්නකොට අපිට සමහර විට රැජින හම්බ වෙන්නත් පුළුවන් ජනපදයේ රැජින හොයා ගැනීම ඉතාම පහසුයි. මොකද අනිත් මේ සාමාන්‍ය කණේ මැස්සන්ට වඩා රැජින ගොඩක් ලොකුයි. ඉතින් රැජින හම්බ වුණොත් අපි රැජිනවත් මේ අලුත් ගෘහය ඇතුළට දා ගන්නවා. එහෙම නැති වුණොත් රැජින හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ පිලාවද වලින් නව රැජිනක් හදා ගැනීම සිද්ධ කරනවා මේ කණබිමැස් ජනපදය. ඒ වගේම මේ ජනපදයේ බැලුවොත් අපිට රැජින කෝෂ දකින්න පුළුවන්. ඉතින් එහෙම රැජින කෝෂ තියෙනවා නම් ඒ රැජින කෝෂ වලින් කීපයක් අපිට මේ අලුත් ජනපදයට දෙන්න පුළුවන්. එතකොට මේ රැජින කෝෂ වලින් පිට වෙන රැජිනියෝ මේ ජනපදයේ රැජින වශයෙන් ඉදිරියේදී කටයුතු කරනවා. ඉන්නේ රැජින කෝෂ ඔබට මේ බලා ගන්න පුළුවන් රැජින කෝෂ මේ අනිත් පිලා කෝෂ වලට වඩා ප්‍රමාණයෙන් විශාලයි. ඒක නිසා අපිට රැජින කෝෂ පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ රැජින කෝෂ නව ජනපදයට ලබා දීමෙන් නව රැජිනන් නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. ඊළඟට අපි කරන්නේ මේ ජනපදයෙන් ගත්ත පරාගවද කොටසක් මේ නව මෙලි හයිවේ තුල තැන්පත් කරන එක. අපි ඇත්තටම පරාග විතරයි මේ වගේ පරණ ජනපදයෙන් අරගෙන මේ අලුත් ජනපදයට දෙන්නේ. මොකද පැණි කොටස් දෙන්නේ නැහැ. මොකද පැණි කොටස් වලින් වැක්කිරෙන පැණි නිසා කූඹීන් වගේ සත්තු ඇදිලා ඉන්න පුළුවන්. එහෙම වුණොත් මේ ජනපදය යම්කිසි අස්ථාවර භාවයකට පත් වෙලා තියෙනවා. අපි මේක මේ විදිහට අලුත් තැනක තැන්පත් කරපු නිසා ඒක නිසා භූමියෙන් ඇදිලා આવොත් ඒ ජනපදේ විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා අපි පරාගවද කොටසක් පමණයි නව ජනපදයට ලබා දෙන්නේ. ඉතින් අපි දැන් අපේ මේ ලේසියෙන්ම විවෘත කරගන්න පුළුවන් ස්ථානයක තිබ්බ අනේබිගු ජනපදයක් අපිට පාලනය කරගත හැකි නව මේ මැටි වලින් හදපු මෙලි හයිව් එකකට දැන් ඇත්තම දාගෙන ඉවරයි. හැබැයි අපි මේ ජනපදයේ සම්පූර්ණයෙන්ම ඉවත් කරලා මේකට දාගන්න එක කරේ නැහැ. ඒ වුණාට අපි කොටසක් තමයි මේකට දාගත්තේ. ඉතින් මේ මව් ජනපදයේ අපි මේ විදිහටම ඉතුරු කරලා තියෙනවා මේක ඇතුළේ. එතකොට මේක මව් ජනපදයේ වෙනම ජනපදයක් විදිහට වර්ධනය වෙනවා. මේ අලුත් ජනපදය අපිට අලුත් ජනපදයක් විදිහට වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. ඒක නිසා අපි දැනට මේ මව් ජනපදයේ මේ විදිහට වහලා ඒක එහෙම වර්ධනය වෙන්න අරිනවා. සාර්ථකව මෙලි හයිව් එකට දාගත්ත කණේබිඟු ජනපදයේ මේ විදියට මව් ජනපදයේ ආසන්නයේම එල්ලා තැබීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් දැන් අපි ඇත්තටම මේ සම්පූර්ණ කාර්යයම සිදු කරලා හමාරයි. අපි මාස කිහිපයක් යනකොට අපිට දැක බලා ගන්න පුළුවන් මේ ජනපද දෙක වෙන වෙනම වර්ධනය වෙන ආකාරය. ඒ වගේම අපිට මේ මෙලි හයිව් එකේ දාපු ජනපදයේ පහසුවෙන්ම පාලනය කිරීමට, ඒ කියන්නේ කට්ටි බෙදීම, ඒ වගේම පැණි අස්වනු නෙලා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. මොන හරි මෙලි හයිව් එකක් මිලදී ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් හරි දුරකථන ඇමතුමක් හරි ලබා දීලා ඇනවුම් කරන්න පුළුවන්. ඒ වගේම කණේබිඟු පාලනය පිළිබඳ මොකක් හරි තොරතුරක් දැනගන්න ඕන නම් ඒ දුරකථන අංකයටම ඇමතුමක් ලබා දීමේ හැකියාව තියෙනවා. මම ගැනත් වචනයක් කියන්නම්. මගේ නම චාමරා ලහකෝන්. මම පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂිකර්ම උපාධිධාරියෙක්.
ඒ වගේම දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක් විදියට රාජකාරී කරනවා. ඒ වගේම පෙරදින විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ඉනෝකා කරුණාරත්න මැඩම් යටතේ දැනට මෙලිපොනි කල්චර්. එහෙම නැත්නම් කනේ බිඟු පාලනය හදාරනවා. ඒ වගේම පර්යේෂණ කටයුතු වල නිරත වෙනවා. අපි අද දැක්කේ කොහොමද කනේ බිඟු ජනපදයක් සාර්ථකව අල්ලගන්නේ කියලා. එහෙනම් අපි ඉදිරියේදී මේ වගේම කනේ බිඟු පාලනය පිළිබඳව වීඩියෝ කීපයකින් හම්බ වෙමු. එහෙනම් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මෙලිපොනි කල්චර් ඉන් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.